සුබ දවසක් යාළුවනේ. ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ බැසිට් ජෝසප්ගේ බ්ලැක් කොමඩි. එහෙමත් නැත්නම් පොන්මන් මූවි එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් බ්‍රූනෝ කියන තරුණයාට ඕන වෙනවා එයාගේ නංගි ස්ටෙෆනිව කසාද වන්දවන්න. ඒත් ඉතින් මනමාලයාගේ පැත්තෙන් පවුම් 25ක රත්තරන් බඩු තමා දෑවැද්ද විදිහට ඉල්ලන්නේ. බ්‍රූනෝ කියන්නේ දීවරයෙක්. ඉතින් බ්‍රූනෝ ස්ටෙෆනිව කසාද බන්දන්න මේ විදිහට පොරොන්දු වෙන්නේ මරියානෝ කියන දීවරයාට. විශේෂම දේ තමා මරියානෝ ජීවත් වෙන්නේ හතර අතින් මුහුදෙන් වට වුණු ගොඩක් දරුණු මිනිස්සු ඉන්න පාළු දූපතක. කොහොම හරි බ්‍රූනෝගේ පවුලේ අයට පුළුවන් වෙනවා අජේස් කියන තරුණයාගෙන් රන් ආභරණ ණයට ඉල්ල ගන්න. ඒත් කසාදෙට හිතපු තරම් මුදලක් ලැබෙන්නේ නැති නිසා අජේස් උත්සාහ කරන්නේ ගෙවන්න තියෙන ණය මුදලේ හිලව්ව රන් ආභරණ වලින් පියව ගන්න. මේ නිසා තමයි ස්ටෙෆනිගේ අම්මා බ්‍රූනෝව පොළඹවන්නේ අජේස්ව ඝාතනය කරන්න. ඇත්තටම අජේස් මැරෙයිද? ස්ටෙෆනිට මරියානෝ වගේ මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ කියන හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න නම් ඔයාලට අද වීඩියෝ එකේ අවසානයේ වෙනකන් ඉන්න වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ බ්‍රූනෝ කියන තරුණයා තාප් එක පෝස්ටර් අලවන ගමන් ඉන්න මිනිස්සුන්ට හොඳටම ගහනවා. ඇත්තටම මේ බ්‍රූනෝගේ රස්සාව තමයි මාළු අල්ලන එක. බ්‍රූනෝ එක්තරා දේශපාලන පක්ෂයකට වැඩ කරන නිසා බ්‍රූනෝට ඒක කරගන්නවත් වේලාවක් නැහැ. පක්ෂයකට වැඩ කළා කියලා බ්‍රූනෝට එහෙමට කියලා වාසියකුත් නැහැ. මෙයා නිතරම රණ්ඩු වලට පැටලෙන නිසා පක්ෂයේ නායකයා මෙයාත් එක්ක ගින්නේ ගොඩක් තරහින්. මේ අතරේ තමයි ස්ටෙෆනිගේ වෙඩින් එකට කට්ටිය සූදානම් වෙන්නේ. ස්ටෙෆනි බඳින්න ඉන්නේ මුහුදු රස්සාව කරන කොල්ලෙක්ව. ඉතින් මේ ස්ටෙෆනිගේ මනමාලයා තමයි මරියානෝ. මරියානෝගේ අම්මා ස්ටෙෆනිගේ ගෙදර ඇවිල්ලා ඉස්සෙල්ලාම කතා කරන්නේ දෑවැද්ද ගැන. එයා කියන විදිහට නම් එයාලා මේ කසාදරේ කැමති වෙලා තියෙන්නේ දෑවැද්ද නිසා. මරියානෝගේ අම්මා කසාදේ පල්ලියේ මංගල්‍යයට කලින් තියමු කියලා කිව්වාම ස්ටෙෆනිගේ අම්මා ටිකක් කලබල වෙනවා. මෙච්චර ඉක්මනට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ කොහොමද කියලා. කොහොම වුණත් ගෙදරින් එකම කෙල්ලව ලස්සනට කසාද බඳලා දෙන්න ඕන නිසා ස්ටෙෆනිගේ අම්මා කියන්නේ ඇග්නස් මේකට කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මගුල් දවසට විතරක් පළඳින්න රත්තරන් බරු ටිකක් හොයාගන්න ඇග්නස් නෑදෑ ගෙදරකට ගිහිල්ලා ඉන්න විදිය. ඒත් ඉතින් මේ ගෙදරින් රත්තරන් ගන්නවට වඩා හොඳයි ගලෙන් පට්ටයක් ගන්න එක. මොකද ඒ ගෙදර මිනිස්සු ස්ටෙෆනිට සත්ත පහක දෙයක් දෙන්න කැමති වෙන්නේ නැහැ. බ්‍රූනෝ නම් ඉන්නේ මේ වෙලාවේ යවුව තපින ගමන් හොඳටම නිදාගෙන. ඇග්නස් බ්‍රූනෝට හොඳටම කෑ ගහන්නේ අයියා කෙනෙක් හිටියාට නංගිට දාන්න මාලයක්වත් ගෙනත් දෙන්නේ නැහැ කියලා. බ්‍රූනෝ නම් හිතන් ඉන්නේ මේ හැම දෙයකටම යාගේ පක්ෂ කාර්යාලයෙන් උදව් ගන්න පුළුවන් කියලා. ඊළඟට බ්‍රූනෝ පක්ෂ කාර්යාලයට යනවා. ඒත් කලින් දවසේ වුණ පෝස්ටර් සිද්ධිය නිසා බ්‍රූනෝ එක්ක තරහින් ඉන්න පක්ෂ නායකයා කියන්නේ මේ දවස්වල තියෙන ඡන්දේ වැඩි ඉවර වෙනකම් පැත්තකට වෙලා ඉන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ පක්ෂෙටම වැඩ කරන ෂවර්මා කියන තරුණයාව. ශර්මා එයා නිතර වෙලා ඉන්න රූම් එකට එනකොට තව කෙනෙක් ඉන්නවා දකින්නවා. ඇත්තටම මෙතන ඉන්නේ බ්‍රූනෝ. ඒත් මෙයා දන්නේ නැහැ බ්‍රූනෝ කියන්නේ කවුද කියලා. මෙතනට එන මිනිස්සෙක් තමයි බ්‍රූනෝ ගැන විස්තර ශර්මාට කියන්නේ. මුලින්ම බ්‍රූනෝට අකමැති වුණත් බ්‍රූනෝ අමාරුවේ වැටලා ඉන්න හින්දා තමයි ශර්මා මෙයාට උදව් කරන්න හිතාගන්නේ. මේ හින්දා තමයි ශර්මා බ්‍රූනෝවත් එක් කරගෙන රන් බාණ්ඩ තරවකාරයෙක් ළඟට එක්කන් යන්නේ. ඒ කියන්නේ අජේස් ළඟට. අජේස් මෙයාලට පොරොන්දු වෙනවා රත්තරන් බරු ටික වෙඩින් එකට කලින් දවසේ ගෙනත් දෙනවා කියලා. ඉතින් බ්‍රූනෝගේ ප්ලෑන් එක වෙන්නේ කසාදෙට හම්බෙන සල්ලි වලින් මේ ණය බේරුමක් කරලා දාන්න. ඒත් බලාපොරොත්තු නොවුන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද එයාලා හිතපු විදියට ඉච්චර ගාණක් එයාලට හම්බ වෙන්නේ නැහැ. කසාදෙට පස්සේ දවසේම අජේස් ස්ටෙෆනිගේ ගෙදර යන්නේ රත්තරන් බඩු වල සල්ලි අරගෙන මේ ගණදුණු ඉවරයක් කරලා දාන්න. ඒත් කසාදෙට හම්බුණු සල්ලි ගණන් කරලා බලන අජේස්ට තේරෙනවා මෙතන පවුන් 10ක සල්ලි අඩුයි කියලා. ඒ අනුව තමයි එයා ඊටු පවුන් 10ට හිලව්වට රත්තරන් බඩු වලින් කොටසක් ගන්න හදන්නේ. ඒත් ඇග්නස් කියන්නේ නම් මේ නිසා ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මරියානෝගේ පවුලේ අය මේ කසාදරේ කැමති උනේත් පවුන් 25ක දෑවැද්ද දෙන හින්දානේ. ඉතින් ඒක දැනගත්තොත් එයාලගේ මුළු පවුලටම වගේම අජේස්ටත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා තමයි අජේස්ට ඇග්නස් කියන්නේ. ඒ වගේම මරියානෝගේ ස්ටෙෆනිගේ මදු සමයෙන් පස්සේ එයාලා කෙලිම මරියානෝගේ ගෙදර යනවා කියලාත් අජේස් දැනගන්නේ ඇග්නස්ගෙන්මයි. රත්තරන් බඩු ටික ගන්න ස්ටෙෆනිගේ මදු සමය ඉවර වෙනකම්ම රත්තරන් බඩු අරගෙනම යන්න තමයි අජේස්ගේ කල්පනාව. ස්ටෙෆනිලාගේ වෙඩින් එකේ දෙවෙනි දවස තියෙන්නේ මරියානෝගේ ගෙදර. ස්ටෙෆනිගේ මරියානෝගේ ගෙදර ගිය වෙලාවේ පළවෙනි දවසේම තේරුම් ගන්නවා මරියානෝ වගේම එයාගේ ගෙදර කට්ටියත් ගොඩාක් දරුණු මිනිස්සු කියලා. මෙයාගේ මේ බය වැඩි වෙන්නේ එතන අජේස් ඉන්නවා දැක්කම. මේ වෙලාවේ ඇග්නස් නම් බගෑපත් වෙනවා මනමාලයාගේ පැත්තේ අයට මනමාලට වඩා ඕනි රත්තරන් බඩු. ඒ නිසා දවස් 3-4කට පස්සේ රත්තරන් බඩු ටික හොලා ගෙනත් දෙන්නම් කියලා ඇග්නස් අජේස්ට පොරොන්දු වෙනවා. ඒත් ඉතින් අජේස්ට නම් මේ කිසිම දෙයක් විශ්වාස නැහැ.
මෙයාලා ගාවට ඒ වෙලාවේ ආපු මරියානෝගේ පැත්තේ කෙනෙක් අජෙස්ගෙන් අහන්නේ ඔයා ස්ටෙෆනිත් එක්ක තියෙන නෑදෑකම මොකක්ද කියලා. මම ස්ටෙෆනිගේ කසින් කෙනෙක් කියලා අජේස් එතනින් ලිස්සලා යනවා. අජේස් කෙලින්ම යන්නේ පාටියේ ඩ්‍රින්ක්ස් තියෙන පැත්තට. අජේස් හොඳටම බීලා පාටියේ අයත් එක්ක වෙරිමතින් කියවන්න ගන්නවා. මේ වෙලාවේ තමයි ඇග්නස් බ්‍රූනෝට කියන්නේ අජේස්ව දැම්ම ඉවරයක් කරන්න නැත්නම් ලොකු විනාශයක් වෙයි කියලා. මේකත් එක්කම තමයි බ්‍රූනෝ අජේස් බොන ගමන් හිටපු තැනට යන්නේ. අජේස් නම් ඉන්නේ හොඳටම බීලා බීම නිදාගෙන. බ්‍රූනෝ තඩි කලුගලක් අරගෙන අජේස්ට ගහන්න හැදුවත් ඒක බ්‍රූනෝට කරගන්න බැරි වෙනවා. කොහොම හරි ඊට පස්සේ දවසේ මෙයාලා කෑම ගන්නෙත් එකට මේ වෙලාවේ අජේස්ට තේරෙනවා මරියානෝගේ නංගි එයාට බැල්ම දානවා කියලා. අජේස්ට ආපහු මේ එන්න පොටක් පාද ගන්න ඕන නිසා එයා මරියානෝගෙන් අහනවා ආපහු පාටියක් එහෙම දාන්න මේ පැත්තේ එන්නද කියලා. මරියානෝත් කියන්නේ හා ඕන වෙලාවක වරෙන්. ඊට පස්සේ මරියානෝ ලෑස්ති වෙන්නේ දවස් ගානකින් බලන්න යන්න බැරි වුණු එයාගේ ඉස්සෝ කොටුව බලන්න යන්න. මේ වෙලාවේ මෙතනට කලපුව පැත්තෙන් බෝට්ටුවක් එනවා. ඒ වෙලාවේ මරියානෝ ඒ කොල්ලන්ගේ අත්වල සුවඳ බලන ගමන් අහන්නේ මගේ ඉස්සෝ කොටුව පැත්තේ ගියේ නැහැ නේද කියලා. මේ අතර අපිට පෙන්වන්නේ ස්ටෙෆනිව පැත්තකට එක් කරගෙන යන අජේස් කියන්නේ රත්තරන් බඩු ටික හම්බෙනකන් ආපහු මම යන්නේ නැහැ කියලා. ස්ටෙෆනි මෙතනදී කියන්නේ මේ අයියා කෙනෙක් ඉන්නේ එයාත් එක්ක ඕන දෙයක් විසඳ ගන්න. මේ වෙලාවෙම කල්පුව පැත්තෙන් සද්දයක් ආපු නිසා මෙයාලා දකින්නේ අර පිරිමි ළමයිනුත් අමානුෂික විදියට ගහන මරියානෝව. මෙහෙදියා බලාගෙන ඉන්න ස්ටෙෆනිට අජේස්ට කියන්න තියෙන්නේ ඔයා රත්තරන් ටික අරන් ගියොත් මට වෙන්නේ මේ ටිකම තමා කියලා. එයා වැඩ කරන ෂොප් එකේ අයිතිකාරයාට මොනව කරන්නද කියලා එයාට හිතා ගන්නත් බෑ. ඒත් එයාගේ උත්සාහය නම් අතාරන පාටක් නෑ. කොහොම හරි අජේස් බ්‍රූනෝ එක්ක මේ පැත්තේ තියෙන ගෙස්ට් හවුස් එක නතර වෙනවා. අජේස්ට හොඳටම නිින්ද ගිය වෙලාවක තමයි බ්‍රූනෝ මේ හැම ප්‍රශ්නයකින්ම බේරෙන්න හිතාගෙන බෙල්ල වැල දා ගන්න හැදෙන්නේ. ඒත් මෙතනට එන අජේස් බ්‍රූනෝට හොඳටම ගහලා කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇරෙන්න සුසයිඩ් කරගන්න එක කිසි දෙයකට උත්තරයක් නෙවෙයි කියලා. මේත් එක්කම මෙයාලා ඉන්න රූම් එකේ දොරට කවුරුට තට්ටු කරනවා ඇහෙනවා. අජේස් කීම් බැලුවාම එතන ඉන්නේ එයා වැඩ කරන තැන එයාගේ බොස්ගේ පුතා. මෙයා අජේස්ට පහර දෙන ගමන් අහන්නේ උඹ රත්තරන් ටිකක් තරම් පැනලා ගියා නේද කියලා. මේ වෙලාවේ සිද්ධ වෙච්ච දේ කියලා රත්තරන් ටික ගේන ටිකක් කල්ලිල්ල ගන්න එක තමයි අජේස් කරන්නේ. රත්තරන් බඩු වල තලේ පිච්චන් වල කියන්නේ කියලා කිව්වහම මේ බොස්ගේ පුතා ගොඩාක් බය වෙනවා. මොකද ඒ තරමට මේ පළාතේ හැම දෙයකටම ආයුධ ඉස්සර කරගන්න නිසා. ඉතින් මරියානෝ ඉන්නේ මේ පළාතේ. මෙයා ඉතින් අජේස් පැත්ත කරන්න ගහලා පරිස්සම් වෙන් කියලා සල්ලි ටික උස්සාක්කුල දාලා තමයි මෙතනින් යන්නේ. මේ වෙලාවේ අජේස් කරන්නේ මරියානෝගේ නම්බර එක අරගෙන එයාට කියනවා පාටියකට අවශ්‍ය ගෙදර එනවා කියලා. ඉතින් එදා මරියානෝ ගෙදර ගියාම අජේස් එයාත් එක්ක පොඩ්ඩක් පැටලෙන්න යනවා. මේකත් එක්ක තමයි මරියානෝට තේරෙන්නේ අජේස්ගේ ඔළුවේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ හින්දා එයා ස්ටෙෆනිගෙන් අහනවා අජේස් ඔයාලගේ කවුද කියලා. මෙතනදී ස්ටෙෆනි කැඩි කැඩි උත්තර දෙන හින්දා මරියානෝට තේරෙනවා මේ කතාවේ මොකක් හරි බොරුවක් තියෙනවා කියලා. මරියානෝ මේ නෑදෑකම බොරුවක් කියලා හරියටම දැනගන්නේ ස්ටෙෆනිගේ අම්මාටත් අජේස් කියන්නේ කවුද කියලා හරියටම කියාගන්න බැරි වුණ හින්දා. මේ වෙලාවේ තමයි මරියානෝ දැනගන්නේ අජේස් රත්තරන් බඩු ටික ගන්න තමයි මෙහෙම එක එක හේතු හදාගෙන ගෙට රින් ගන්න කියලා. ඉතින් හොඳටම කේන්ති යන මරියානෝ ස්ටෙෆනිට ගහන්න හැදුවත් එතනට මරියානෝගේ අම්මා ඇවිල්ලා ස්ටෙෆනි බේර ගන්නවා. ඉතින් ඊට පස්සේ දවසේ මරියානෝ අජේස්ව අම්බෙලා කියන්නේ රත්තරන් බඩු ආපහු දෙන්නේ නැහැ. මොකද එයාගේ නංගිගේ දෑවැද්දට දෙන්න හිටින්නේ ඒ රත්තරන් බඩු කියලා. මේ වෙලාවේ හොඳටම තරහ යන අජේස් කියන්නේ කිසි දෙයක් මහන්සි වෙලා කරගන්න බැරි අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ඉන්නවට වඩා හොඳයි පාරේ ගිහින් හිඟා කෑවනම් කියලා. මේකට කේන්ති යන මරියානෝ අජේස්ට පීයෙන් අයින්නවා. ඊළඟ දවසේ ලේ තැවරුණු පීයක් හොදනකොට තමයි ස්ටෙෆනි දැනගන්නේ කලින් දවසේ රෑ සිද්ධ වුණු දේවල්. ඒත් එක්කම හොඳටම බය හිතෙන ස්ටෙෆනි බ්‍රූනෝට කෝල් එකක් අරගෙන කියනවා එයාව ආපහු ගෙදර එක්කන් යන්න කියලා. කොහොම වුණත් ස්ටෙෆනි යන්න කලින් රත්තරන් බඩු ටික තමයි ගාවට ගන්න මරියානෝ අමතක කරන්නෙත් නැහැ. ඊට පස්සේ ස්ටෙෆනි බ්‍රූනෝත් එක්ක කෙලින්ම යන්නේ අජේස්ගේ ගෙදර හොයාගෙන. අජේස්ගේ ගෙදර ගියාම තමයි එයාලා දැනගන්නේ අජේස් ඉන්නේ මුඩුක්කුඩත් වඩා අන්තනක කියලා. අජේස්ගේ පවුලේ අය එදා වේල හොයාගන්නෙත් ගොඩාක් අමාරුවෙන්. කියලා බැලුමට ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. මේ දේවල් දැක්කම ස්ටෙෆනිට ගොඩාක් දුක හිතෙනවා. ඒ හින්දා එයා ආපහු මරියානෝගේ ගෙදර ගිහින් මරියානෝගේ රත්තරන් බඩු දාලා තියෙන අල්මාරිය අතුර අරගෙන බඩු ටිකත් අරගෙන ගෙදරින් පැන ගන්නවා. ස්ටෙෆනි කරපු මේ වැඩේ එතන ඉන්න වයසක මිනිස්සෙක් දකිනවා. අන්තිමට මෙයා තමයි ස්ටෙෆනිව බෝට්ටුවකින් දූපතෙන් එළියට එක් කරගෙන එන්නේ. ස්ටෙෆනිට පුළුවන් වෙනවා සෑහෙන දුරක් කරදරයක් නොවි රත්තරන් බඩු ටික ගේන්න. ඒ ටික වෙලාවක් යනකොට මරියානෝ එතනට ඇවිල්ලා ස්ටෙෆනිට හොඳටම ගහලා ගෙදර එක්කන් යනවා. ඊට පස්සේ දවසක පල්ලිය මංගල්‍යය තිනවා. මේක එක විශේෂ ක්‍රීඩාවක් තිනවා. මෙතනදී වතුර යට ඉන්න රතු බඩ පාත් එක්ක හොයාගන්න කෙනාට තමයි ජයග්‍රහණය හම්බ වෙන්නේ. මේකට මරියානෝ සහභාගී වුණත් එයාට රතු බඩ පාත්‍යව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවේ මරියානෝට ඇහෙනවා කවුද මිනිස්සු වගේක් හෝ කියන සද්දයක්. ඊට පස්සේ බැලුවම තමයි එයා දකින්නේ තමට මෙච්චරලා හෝ කියලා තියෙන්නේ අජේස් ඒ වගේම කලපුවේ තමයි පහර දුන්න පොඩි කොල්ලෝ දෙන්නා කියලා.
මේ වෙලාවේ කේන්තින් අජස් ගාවට යන මරියානෝ කියන්නේ ඔබ කොච්චර දඟලන්න හැදුවත් මගේ රත්තරන් බඩු ගන්න බෑ කියලා. ඔබ තවත් සෙල්ලම් දැම්මොත් මං ඔබ ඉවරයක් කළා දානවා කියලා තමයි මරියානෝ තරජනාත්මකව කියන්නේ. ඉතින් අජස් කියන්නේ මං ජීවිත කාලෙම මම මැරුවත් උඹට ජීවිත කාලෙම හිරේ ඉන්න වෙයි පුළුවන් දෙයක් කරපන් කියලා. ඇත්තටම අජස්ට ඕන වෙලා තියෙනෙත් මරියානෝව පුළුවන් තරම් බය කරලා හරි රත්තරන් බඩු ටික ගන්න. එදාට පල්ලියේ මංගල්‍යයට යන්න ඕන හින්දා මරියානෝගේ ගෙදර හැමෝම ඒකට යන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ මරියානෝගේ අම්මා ස්ටෙෆනි කියන්නේ රත්තරන් බඩු ටික දාගන්න කියලා. පල්ලියට කසාදෙන් පස්සේ යන පළවෙනි දවසේ ඉඳලා ඒක චාරිත්‍රාක් කියලායි මරියානෝගේ අම්මා කියන්නේ. ඒත් ඉතින් මෙච්චර ප්‍රශ්න ගොඩක් ගෙනව මේ රත්තරන් බඩු වල්ලන්නවත් ස්ටෙෆනිට හිත දෙන්නේ නැහැ. ඒ හින්දා එයා රත්තරන් බඩු ටික පළඳින්න තියා හිතන්නේවත් නැහැ. කොහොම හරි ඊළඟට මෙයාලා බෝට්ටුවෙන් පල්ලියට යන්න පිටත් වෙනවා. මෙයාලා යන අතරමඟ මෙයාලට අජේස්ව හම්බ වෙනවා. අජේස් කියනවා මම දන්නවා ඔබ බඩු ටික ඔක්කොම ඉනේ ගහන් යන්නේ කියලා. මොකද මරියානෝ මේ වෙනකොටත් රත්තරන් බඩු ටික පොට්ටනියක් වගේ ඉනේ ගහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මරියානෝ අජේස්ට පොණ්ඩේට වගේ කියනවා පුළුවන් දෙයක් කරපන් කියලා. ඉතින් ඊළඟට මරියානෝ ස්ටෙෆනිත් එක්ක පල්ලියට ආවත් ස්ටෙෆනිගේ ඇස් තියෙන්නේ රත්තරන් බඩු ටික ගාව. මොකද ස්ටෙෆනිට ඕනේ අජේස්ට රත්තරන් බඩු ටික ආයෙත් දීලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරලා දාන්න. මේ හින්දාමයි ස්ටෙෆනි ගැන ඇහැ ගාගෙන ඉන්න කියලා මරියානෝ එයාගේ යාළුවටත් කියලා තියෙන්නේ. කොහොම හරි අජේස් ටික වෙලාවකට පස්සේ යන්නේ පල්ලි වැඩවලට ආපු ශර්මා ගාවට. ශර්මා නම් කියන්නේ දැන්වත් ඔය මරියානෝ පස්සේ යන එක නතර කරපන් කියලා. ඒත් මේ වෙලාවේ අජේස් උඹලා කවුරුත් මාව ෆලෝ කරන්න එපා. එහෙමනොත් උඹලත් අමාරු වැටෙනවා කියලා එතනින් යන්න යනවා. ටික වෙලාවක් යනකොට මරියානෝට තේරෙනවා අජේස් පේන්නේ නැහැ කියලා. ඒත් ස්ටෙෆනි නම් ඉන්නවා. මේ වෙලාවේ තමයි අජේස් කෝල් කරලා කියන්නේ මරියානෝට එයා මරියානෝගේ ඉස්ස කොටුවේ දොර ඇරියා කියලා. ඒ වගේම දොර අරින සද්දේ මෙයා මරියානෝට අහන්නත් සලස්වනවා. මේකත් එක්කම තමයි මරියානෝ ඉස්ස කොටුව පැත්තට දුවන්නේ. ඒ වුණත් මේ වෙනකොට අජේස් ඉස්ස කොටුවේ දොර අරින්න ඔන්න මෙන්න තමයි ඉන්නේ. මේ වෙලාවේ අජේස් කෑ ගහනවා මගේ රත්තරන් ටික මේ පැත්තට විසි කරපන්. නැත්තම් මම මේකේ දොර අරිනවා කියලා. මේ වෙනකොටත් අජේස් ඉස්ස කොටුවේ දොර භාගයක් ඇරලා ඉවරයි. හොඳටම කලබල වෙන මරියානෝ අජේස්ට පැත්තකට රත්තරන් බඩු ටික විසික් කරනවා. ඉක්මනටම රත්තරන් බඩු ටික අහුල ගන්න අජේස් ඉස්ස කොටුවේ දොර සම්පූර්ණයෙන්ම ඇරලා එතනින් දූලා යනවා. මේ පිටිපස්සෙන් මරියානෝත් එනවා. දෝගෙන යන අජේස්ව එකපාරටම රත්තරන් ටිකත් එක්ක මඩ වලකට වැටෙනවා. මරියානෝ මෙතනට ඇවිත් අජේස්ට හොඳටම ගහලා අජේස් නම් ගෙහෙම අතරන්න පාටක් නැහැ. ඒත් අජේස්ට අන්තිමට පුළුවන් වෙනවා මරියානෝ තල්ලු කරලා දාලා එතනින් පැන ගන්න. එතන ඉක්මනට නැගිටලා මරියානෝ දුවන්නේ ඉස්ස කොටුවට. මෙයා ඉක්මනට ඉස්ස කොටුවේ දොර වහලා දානවා. ඒ ඉස්ස කොටුවේ දැම්ම පුපුරලා යන එක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් හින්දා. ඊළඟට මරියානෝ කරන්නේ හැම අස්සක් මුල්ලක්ම පීර අජේස් හොයන එක. මරියානෝ එතන තිබ්බ රේස් පටියක් ක්‍රියාත්මක කරලා අජේස් හොයන්න ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා අජේස් මේ වෙලාවේ හැංගිලා ඉන්නේ එතන මෙහා පැත්තේ තියෙන දැල් ටික ASCII. මරියානෝ අජේස් දැකලා ඉක්මනටම ගිහින් අල්ල ගන්නවා. ඒත් එක්කම රත්තරන් ටික අජේස්ගෙන් කඩා ගන්න මරියානෝ රේස් පටිය පැත්තට ඒ ටික විසික් කරනවා. අජේස්ට හොඳටම ගහලා රත්තරන් ටික ගන්න රේස් පටියෙන් එහාට අත දාන මරියානෝගේ අත රේස් පටිය හිර වෙන්නේ නොහිතපු විදියට. ඉතින් කොහොම හරි අජේස්ට පුළුවන් වෙනවා රත්තරන් ටිකත් අරගෙන එතනින් පැනලා එන්න. ඊට පස්සේ කලපේ වතුර වලින් මූණත් හොදගෙන ආපහු වෙන ලෑස්ති වෙදි තමයි මරියානෝ හොයාගෙන ආපු කට්ටියක් මෙතනට එන්නේ. මෙයාලා අජේස්ට ගහන්න ළඟට එනකොටම බ්‍රූනෝ බෝට්ටුවක් කරගෙන ඇවිල්ලා අජේස්ට කියන්නේ ඔබ බෝට්ටුවට නැගපන් මම උන් ගැන බලා ගන්නම් කියලා. අජේස් බෝට්ටුවත් පැදගෙන යන්නේ පල්ලේ ඉන්න ස්ටෙෆනිව හම්බෙන්න. ස්ටෙෆනි ළඟට යන අජේස් අහන්නේ මම නම් රත්තරන් ටික ගත්තා. දැන් ඔයා කොහොමද මේ ටික නැතුව මේ ගෙදර ජීවත් වෙන්නේ කියලා. ස්ටෙෆනි කියන්නේ එයාට තවත් මෙහි ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මේත් එක්කම තමයි මේ දෙන්න බෝට්ටුවක නැගලා එතනින් පිටත් වෙලා එන විදිය පෙන්වන්නේ. ඒ යන අතරමඟ කනේ තිබ්බ රත්තරන් බඩු කරාඹු දෙකත් ගලවන ගමන් ස්ටෙෆනි කියන්නේ මට නම් දැන් මේ කිසි දෙයකට ආසාවක් නැහැ කියලා. ඒත් එක්කම අජේස් කියන්නේ ඇත්තටම ගෑනු ළමයෙක්ගේ ලස්සන කිසිම රත්තරන් ආභරණයක් නැතුව ඉද්දී කියලා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මේ සුපිරි මූවි එක ඉවර වෙන්නේ. ඇත්තටම ගෑනු ළමයෙක්ගේ ජීවිතේ දෑවැද්දකට සමාන කරන්න බෑ කියලා අපිට මේ කතාවේ අවසානයේදී තේරෙනවා. ඉතින් මේ මූවි එක ගැනත් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක වෙන්න එපා. අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තව සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා.